සාදරෙන් පිළිගන්නවා ඉන්ෆෝ ලංකා YouTube නාලිකාවට ඔයාලා හැම දෙනාවම. අපි හැමෝගෙම ගෙදර මේ වගේ භාවිතයෙන් ඉවත් කරපු දන්තාලේප ඇසුරුම් තියෙනවා. හැබැයි අපි ඒවා නිකම්ම ඉවත් කරනවා. ඔන්න අද මම ඔයාට කියලා දෙනවා මේ වයින් ගන්න පුළුවන් සුපිරිම ප්‍රයෝජන දෙකක් ගැන විස්තර. එහෙනම් මේ වගේ සුපිරි වීඩියෝ බලන්න දැම්ම subscribe කරගෙන එකතු වෙන්න. එහෙනම් අද බලමු අපේ වීඩියෝ එක. හරි, මුලින්ම මේ වගේ හිස් දන්තාලේප පැකට් එකක් අරගෙන මේක දෙකට පලා ගන්න ඕනේ. උඩ මූඩිය සෙට් වෙන හරිය සහ යට කොටස ඉවත් කරගෙන පලා ගන්න. දැන් මේ විදිහට වතුර භාජනයක ගිල්වලා මේ ඉතිරි වෙලා තියෙන දත් බෙහෙත් ටික සුද්ධ කරගන්න ඕනේ. ඇත්තටම බලන්න කොච්චර දත් බෙහෙත් ගොඩක් තිබුණාද කියලා අපි නොදන්නවා වුණාට. හරි, ඊළඟට මේ වලට අපිට ඕන වෙනවා ඉටිපන්දමක්. හැබැයි අර වතුර ටික විසික් කරන්න එපා, ඒකත් අපිට ඕන වෙනවා. ඊළඟට ඉටිපන්දම අරගෙන අර දන්තාලේප කොළය මේක වටේ හොඳට ඔතා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඉතින් ඔයා දන්නවද මේ විදිහට කරොත් සාමාන්‍ය ඉටිපන්දමක් පත්තු වෙන වෙලාව 3 ගුණයකින්. හරිද? 3 ගුණයකින් ඔයාට වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය එක ඉටිපන්දමක් පැයක් පත්තු වෙනවා නම් ඔයා මේ ක්‍රමය කළොත් ඔයාට මේ ඉටිපන්දම පැය 3ක් විතර පත්තු කරගන්න පුළුවන්. මේක 100%ක්ම වැඩ කරන ක්‍රමයක්. ඉතින් ඊළඟට අර දන්තාලේප වතුර ටික ඔයාට ඩිෂ්වොෂර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක විම් වලට වඩා හොඳට කුණු තෙල් පැල්ලම් යවනවා. එහෙනම් ඉතින් මේ පොඩි ට්‍රික්ස් දෙක දැම්ම කරලා බලන්න. එහෙනම් මේ වගේ වැදගත් වටිනා වීඩියෝ බලන්න ඉන්ෆෝ ලංකා YouTube නාලිකාව subscribe කරලා සෙට් වෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.